පුළුවන් නම් මාසෙකට එක ට්‍රිප් එකක් හරි යන්න. දැන් තමයි මේ හිර වෙලා ඉන්නේ. නැත්තම් මට නම් එක තැනක ඉන්න බෑ. මාසයක් දැන් මේ මාසේ ට්‍රිප් එක ගිහිල්ලා ඊළඟ මාසේ ට්‍රිප් එක යනකම් කාල පරිච්ඡේදය තුල තියෙන දවස් 30ක් 20 ගණන් විතර ගෙවෙනකොට කියන ට්‍රිප් එකක් යන්න. මනසින් කියනවා. ඒ යනකොට ස්ට්‍රෙස් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. අපිට වෙන පැත්තක කල්චර් එකක් අත්විඳින්න පුළුවන් වෙනවා. පෙරුණා. ඇත්තටම සබාදාමත් එක්ක ඉන්න මිනිස්සුන්ට ළමයි ලෙඩ හැදෙන්නේ ස්ට්‍රෙස් වෙන්නේ එහෙම නැහැ.